හායි සුබ දවසක් හැමෝටම. අපි අද හදමු රටපවුලේ නාට්‍යයෙන් ජනප්‍රිය වුණු මාළු බැදුම. අපි බලමු මුලින්ම අපිට මොනවද ඕන කරන්න කියලා. කෑලි වලට කපාගත්ත ලූණු, අමු මිරිස් අපිට ඕන කරනවා. මාළු ඕන කරනවා. මාළු ගත්තේ කෙරවල්ල මාළු මම මෙතෙන්දී. ඊට අමතරව සුදු ලූණු, ඉඟුරු, කරපිංචා, එතකොට තක්කලි, කුරුඳු කරාබු නැති කරදමනුත් ඕන කරනවා. ඊට අමතරව කහ, විනාගිරි, ගම්මිරිස්, කෑලි මිරිස් සහිතයකුත් අපිට ඕන කරන්නේ. දැන් අපි මුලින්ම මාළු ටික හොඳට තම්බා ගමු. මාළු ටික භාජනයකට දාලා වතුර අඟ කෝප්පයක් දාන්න. ඊට පස්සේ ලුණු සල්පයක් එකතු කරන්න. කහ සල්පයකුත් එකතු කරන්න. විනාගිරි ටිකකුත් මේකට දාන්න. ඊට පස්සේ අන්තිමට කුඩු කරගත්තු ගම්මිරිස් ටිකකුත් දාලා මාළු ටික හොඳට තම්බා ගන්න. මේ තියෙන්නේ මාළු ටික හොඳට තැම්බුණාට පස්සේ. ඊට පස්සේ ඔයාලා මට වීඩියෝ කරන්න බැරි වුණා මේ මාළු ටික අරගෙන පේපර් සර්වියට් ටිකක් උඩ අතුරලා වතුර ටික ඒකට හොඳට උරා ගන්න දෙන්න. දැන් අපි තෙල් ටිකක් සාස්පානකට දාලා අපි තම්බාගත්ත මාළු ටික හොඳට බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකට අඹරගත්ත සුදු ලූණු, ඉඟුරු, කුරුඳු, කරාබු නැති, පරඳ මුංගු පේස්ට් එක තෙලට දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ මාළු ටිකත් එක්කම. දැන් අපි කපාගත්ත අමු මිරිස් ටික මේකට දාන්න ඕනේ. ඊට පස්සේ කෑලි වලට කපාගත්ත ලූණු ටිකත් අපි මේකට එකතු කරනවා. මතක තියාගන්න මේ දේ කරන්නේ අපි අඩු ගින්දරේ බව. ඊට පස්සේ මම කරපිංචා ටිකත් එකට එකතු කරලා එකට කලවම් කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් ටිකකුත්, කෑලි මිරිස් ටිකකුත් අපේ මිශ්‍රණයට එකතු කරලා කලවම් කරගන්නවා. ඕගොල්ලන්ගේ රස පරිදි සැරට අවශ්‍ය නම් ගම්මිරිස් ටිකක් වැඩි වෙනොත් නැත්නම් අඩු වෙනොත් යොදා ගන්න පුළුවන්. අවසානයේදී අපි කපාගත්ත තක්කාලි කෑලි ටිකත් මේකට එකතු කරනවා. රස පරිදි තව අවශ්‍ය නම් ලුණු එකතු කරගන්නත් පුළුවන් ඔයාලට. මෙහෙම තමයි ලේසියෙන්ම මාළු බැඳුව අපි රසට හදාගන්නේ. ඕගොල්ලොත් හදලා රස කොහොමද කියලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් කරන්න. බයි.